සාස්ති සිද්ධ. අද කාන්තා දිනය වෙනුවෙන් මට හිතුණා දරුවන්ට පුංචි තිළිණයක් ලබා දෙන්නට ඕනේ කියලා. මේක දරුවෙක් මා වෙතට එවලා තිබිච්ච ගැටලුවක්. දරුවන්ගේ මම සාමාන්‍යයෙන් මැදියම් රැයේදී දරුවන්ට කොයි විදිහටද මගේ සායිකා දරුවෝ පණිවිඩය යවලා තියෙන්නේ මොන විදිහේ ගැටලුද තියෙන්නේ කියලා බලන අවස්ථාවක මම දැක්ක මේ ගැටලුව. ඉතින් මේ ගැටලුව සඳහන් කරන්න කලින් චූටි දෙයක් දරුවන්ට මතක් කරන්නට ඕන. මේක කියන්න ඕනේ කියලා මට හිතුණා. සමහර දරුවෝ දැන් මේ පේජ් එකේ දරුවන්ට පේනවනේ ගොඩාක් සතුටු පණිවිඩ තියෙනවා මුදල් ලැබීම් සිද්ධ වෙලා තියෙනවා මෙහෙම වෙලා ඉතින් තව කෙනෙක්ට මුදල් ලැබීම් සිද්ධ වෙනකොට ප්‍රතිඵල ලැබෙනකොට අනිත් අයත් ඒගොල්ලන්ගේ මාර්ගයෙන් මේ සෞභාග්‍ය රඳුරුටු මාර්ගෝපදේශනයට එන්න කටයුතු කරන්න පෙළඹෙනවා. ඉතින් සමහර දරුවන්ගේ හිතවල අර භක්තිමත් භාවය පැහැදීම නැතුව තමයි ඒගොල්ලෝ එන්නේ. ඉතින් එහෙම ආවහම සමහර දරුවෝ කටයුතු කරන්නේ හරීම අර මමත්වයේ තියාගෙන භක්තිමත් භාවයක් නැහැ. හරි මාන්නය මුසු කරගෙන කටයුතු කරන අවස්ථා මම දකිනවා. ඒ විදිහේ දරුවෙක් මේ ළඟදිත් මට සිද්ධ වුණා ඒ දරුවට කිසිම සේවාවක් ලබා දෙන්නේ නැතුව ඉන්නට. මොකද මම දරුවන්ට හැමතිස්සෙම මතක් කරනවා. ඔයගොල්ලන් පුතේ මේ සේවාවන් ලබා ගන්න කිසිම දරුවෙක්ට අවසර නැහැ. නිවැරදිව මා සමග භක්තිමත්ව සුසර වීමෙන් තොරව කිසිම සේවාවක් ලබා දෙන්නට කටයුතු කරන්න ඒක මගේ ප්‍රතිපත්තියක්. ඒකට හේතුව තමයි ඔයා ඉස්සෙල්ලම මේ මම කතා කරන දේ ඔයාගේ හදවතට දැනෙන්න ඕන. ඔයාගේ හදවතට දැනිලා ඔයා ඒ අනුව කටයුතු කරන්න පෙළඹෙන්නට ඕන. එතකොට තමයි මේ මම කියා දෙන දේවල් ඔයාගේ ජීවිතේට ඇත්තටම ආශිර්වාදයක් වෙන්නේ. එහෙම නැතුව තව කෙනෙක්ට මුදල් ලැබෙනවා කියලා දැකලා ඔයා මේ මාර්ගෝපදේශනය තුළ යොමු වෙන්නට ඒ කටයුතු කරන්න වෙනවා නම් ඒ දරුවාට කිසිම විදිහකින් ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. ඒක හොඳට මතක තියාගන්න. ඔයාට ප්‍රතිඵල ලැබෙන්නේ නැත්තම් සෞභාග්‍ය රන්තරටුව මාර්ගෝපදේශනය තුළ මේ ශක්ති සංගරා කියවනකොට ඊළඟට මේ මම ලබා දීලා තියෙන මැජික් පොත් බලද්දී ඔයාට ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ කියන්නේ ඔයාගේ ගැටලුකාරී තත්ත්වයන් තියෙනවා. පළවෙනි එක තමයි ඔයා හදවතින්ම භක්තිමත් නැහැ. ඔයා මා වෙතට හදවතින්ම භක්තිමත් වෙන්නට ඕනේ. ඊළඟට දෙවෙනි කාරණේ තමයි ඔයාට හොඳට චිත්ත රූප මවන්න බෑ. චිත්ත රූප මැවීමේ වෙනම කැටිපාඩම් මාලාවක් මම ලබා දීලා තියෙනවා. එහෙම වුණත් අර මේ භක්තිමත් භාවය මම කියන දැන් පුතා කවුරු හරි දරුවෙක් පුතේ මං ගැන කිසිම පැහැදීමක් නැතුව දරුවෝ මේ මං කියන දේ අහන්න හිතෙන්නේ නෑනේ. ඔයාගේ හදවතට මාව ආදරෙන් දැනෙන්න ඕන. ඉතින් ඒක නිසා කිසිම දරුවෙකුට මං අවසර දෙන්නේ නෑ. ඒ දරුවට මං ගැන භක්තිමත් භාවයක් පැහැදීමක් නැතුව බොරුවට මවාගත්තු ඉතුවිලි වලින් නිකන් තව Tamanට ලැබෙන ලාභ ප්‍රයෝජන ගැන හිතලා කිසිම විදියකින් කිසිම සේවාවක් ලබා ගන්න එපා. ඒ දරුවන්ට ප්‍රතිඵල ලබා ගන්න බෑ පුතේ. ඒක මම මේ සහතිකවම කියනවා කිසිම භක්තිමත් භාවයක් නැතුව අර ගෞරවනීය ආදරණීය හැඟීමක් නැතුව ඔයා ගාව තියෙන නපුරු క్రూර සිතුවිලිත් එක්කලා කොහොම හරි අර සැසදීම් කරලා මාන්නයෙන් මුසුව මම කොහොම හරි කරගන්නවා මේ වගේ නපුරු අදහස් තියෙන දරුවන්ට කිසිම විදියකින් මේ මගේ මාර්ගෝපදේශනය තුළ කටයුතු කරන්න අවසර ලබා දෙන්නේ නැහැ. ඒ වගේම එක් දරුවන්ට ප්‍රතිඵල ලබා ගන්නත් බැහැ. එකම දරුවෙක්ගේ ගැන මගේ සායිකා දරුවන් කිව්වා. එතකොට මේ ඒ වගේ දරුවන්ට කිසිම විදියකින් අවසරයක් ලබා දෙන්නේ නැහැ. ඒක මුලින්ම කියන්නට ඕනේ. හදවතින්ම තව කෙනෙක් ප්‍රතිඵල ලබා ගන්නට මේවට සම්බන්ධ වෙන්න එපා. මම දරුවන්ට අවසර දෙන්නෙත් නැහැ. මොකද ප්‍රතිඵල ලබා ගන්න බෑ. එයාගේ ගාව තියෙන මාන්නයක් නේ හිතේ. එහෙම නෙමෙයි. ඒ දරුවෝ හරිම ආදරණීයව හදවතින්ම පිරිසිදුව තමයි මේ සෞභාග්‍ය රඳුරට මාර්ගෝපදේශනය තුළ මම මේ දරුවන්ට ලබා දීලා තියෙනවා ශක්ති සංගරා. එතකොට ශක්ති සංගරා ටික හරියටම කියවුවාම ආයෙ ඔයාලට වරදින්න දෙයක් නැහැ. ශක්ති සංගරා ටික දරුවෝ බලනවා නම් ඒක දැන් 12 වෙනි ශක්ති සංගරාවත් සම්පූර්ණයෙන්ම ලබා දීලා තියෙන ශක්ති සංගරා 12ක් තියෙනවා. ඒ ටික හරියටම කියවුවාම ඔයා වෙතට නොනවත්වාම නොකඩවාම මුදල් ගලාගෙන එන්න අවශ්‍ය කරන සියලුම මාර්ගෝපදේශනය ලබා දීලා තියෙන භාව චිකිත්සනීය සහිත මැජික් පොත් ටිකක් ලබා දීලා තියෙනවා. එතකොට මේ දෙකම
එකල ඔයාට වරදින්න තැනක් නැහැ. හැබැයි ඔයාගේ අර හිත හරියට තියාගන්නේ නැත්නම් මේක සම්පූර්ණයෙන්ම පුතේ තමන්ගේ ඇතුළත මනෝභාවයන් නිවැරදි කරගෙන යන්නට ඕන ගමනක්. මෙතෙන්දී දරුවන්ට මා සමග සුසර වෙනවා නම් විතරයි මේ මාර්ගෝපදේශනේ පිළිටන්නේ. එහෙම නැතුව අර වෙන පටු අරමුණු වලින් කිසිම දරුවෙක් සම්බන්ධ වෙන්න එපා. එහෙම දරුවෙක් සම්බන්ධ වෙලා තියෙන ඒ දරුවට කොයිතරම් කිව්වත් මේක ගැළපෙන්නේ නැහැ කියලා ඒ දරුවා තවත් අර එයාට කියපු කෙනාට ගොඩාක් ප්‍රතිඵල ලැබෙන නිසා තව තවත් මේ සේවාවන් ලබා ගන්නට කටයුතු කරලා තියෙනවා. ඉතින් මම තදින්ම කිව්වා මේක නවත්තන්න ඕන කිසිම සේවාවක් ඒ දරුවට ලබා ගන්නට අවසර දෙන්නේ නැහැ කියලා. ඉතින් මම මේක මේ ආයෙ මතක් කරන්නේ කවුරු හරි දරුවෙක්. දැන් සමහර දරුවෝ පෙළඹෙනවා ආශිර්වාද පළිඟු සහ හිරු මැණික් ලබා ගන්න කිසිම දෙයක් දන්නේ නැහැ. මේ ශක්ති සංගරහ කියවලා නැහැ. මැජික් පොත් කියවලා නැහැ. නිකන් අර රැල්ලට යන්න හදනවා. කිසි දරුවෙක්ට අවස්ථාව ලැබෙන්නේ නැහැ පුතේ. අනිවාර්යයෙන්ම ශක්ති සංග්‍රහ කියවලා ඉන්නට ඕන. අධිශක්ති හිරුමැණික් පවා ලබා දෙන්නේ ශක්ති සංග්‍රහ ටික ඔක්කොම කියවලා ඉන්නවා. මැජික් පොත් හරියටම කියවලා තියෙනවා නම් විතරයි ඒව ලබා දෙන්නේ. මොකද හරියට මේ මාර්ගෝපදේශනය ගැන දන්නේ නැතුව බොරුවට බොරු දේවල් කරන වැඩක් නැහැ. මේ ඔක්කොටම ප්‍රධානම දේ තමයි මේ මම කියා දෙන මේ මාර්ගෝපදේශනය. ඒකෙදි ඔයගලන්ට හැසිරෙන්න ඕන විදිහ, ඔයාගේ මනෝභාවයන් තියාගන්න ඕන විදිහ, ඔයා කටයුතු කරන්න ඕන විදිහ සියල්ලම මම කියා දෙලා තියෙනවා. එතකොට ඒ ටික හරියට කරොත් තමයි ඔයාට අර හිරු මැණික් වලින් ඒ ශක්තිය වාවෙතට ආකර්ෂණය කරන්න පුළුවන් වෙන්නේ. එහෙම නැත්නම් ඒක සිද්ධ වෙන්නේ නැහැ. ඒ කියන්නේ මේක සම්පූර්ණම පුතේ ශක්තියක්. එතකොට මේ ශක්තිය හරියට ආකර්ෂණය කරනවා නම් තමයි තමන් ගාව මේ ශක්තියට අදාළ භෞතික නිර්මාණ සියල්ලම පවතින්නේ. දැන් ඔයා හරියට මේ ශක්තිය ආකර්ෂණය කරන්නේ නැතුව ඔයා ඒවත් තියාගන්න හැදුවට කොයිතරම් උත්සාහ කරත් බැරි වෙනවා. ඒකයි කියන්නේ හැම දෙයකටම ශක්තිමය පදනමක් තියෙනවා. දැන් සමහර දරුවන් මට කියලාත් එවලා තියෙනවා හිරුමැණික් ලබාගත් දරුවෝ දැන් එක දරුවන්ගේ පුතේ හැමදාම මේ බල ගැන්වීම කරන්නට ඕන. බල ගැන්වීමෙන් එක දවසක් හරි මිදුනොත් එහෙම තමන්ගේ ශක්තිය අඩු වෙලා යනවා. දැන් අපි ඉන්නේ මේ ගොඩාක් ඍණාත්මක වෙච්ච සමාජයක. ඒතද ඍණාත්මක වෙච්ච සමාජයක හැමතිස්සෙම අපි එළියට යනවා නම් අපි බල ගන්වපු ස්ථානයකට වෙලා ඉන්නවා නම් අපිට ගැටලුව ඇති වෙන්නේ නැහැ. හැබැයි අපි සමාජයට යනවා නම් අපි එළියට යනවා නම් ආයෙම අපි ඍණාත්මක වෙනවා. එතකොට මේ ඍණාත්මක භාවය ඉවත් කරගන්නට කටයුතු කරන්නට ඕනේ. ඒක භෞතිකමය කටයුතු තියෙනවා, ආධ්‍යාත්මික කටයුතු තියෙනවා. ඒතකොට ශක්ති මම ප්‍රාථමික ශක්ති අභ්‍යාස වලින් දරුවන්ට ඒව කොහොම කියා දීලා තියෙනවා ශක්ති සංග්‍රහවල. එතකොට ඒ ටික කරන්න ඕනේ. එහෙම කරන්නේ නැතුව ඍණාත්මක වෙමින් ඍණාත්මක වෙමින් යනවා නම් දරුවෝ මට කියලා ඉවලා තියෙනවා එක්කෝ අරගෙන තියෙන සූර්ය මැණික නැත්තම් හිරු මැණික් නැති වෙලා යනවා. සමහර වෙලාවට ඒක අරගෙන බල ගන්නවන්න හිතෙන්නේ නැහැ. හිත දෙන්නේ නැහැ. බල ගන්නවන්න හිතෙන්නේ නැහැ. ඒතකොට සමහරවිට අභ්‍යාස මග ඇරිලා යනවා. එහෙම වෙනවා. ඒ නිසා මේක මේ ඕන වටේ පාවට එහෙම නැත්තම් අර හරිම අපි කියන්නේ කුඩම්මගේ සැලකිලි කියලා. අන්න ඒ විදිහට කටයුතු කරන්න එපා. ඔයගලන්ට මම මේවා ටිකක් අර තදින් ගොඩාක් තද හඬින් කිව්වේ නැති වුණාට මේ ලෝකේ තියෙන ප්‍රබලම තමන්ගේ ජීවිතේට කාටවත් අර කාගේවත් පස්සේ යන්නේ නැතුව තමන්ගේ ජීවිතේ බල ගන්නවන්න භාග්‍යවන්ත කරගන්න තියෙන එකම මාර්ගය තමයි මේ සෞභාග්‍ය රඳුරටුව මාර්ගෝපදේශනේ. ඒක හරියටම පිළිපැද්දොත් ඔයාගේ ජීවිතේ පුදුමාකාර විදියට බල ගැන්වෙනවා. ඒක ඔයා හරියට පිළිපදින්නේ නැතුව ඒකේ තියෙන ඒ න්‍යායාත්මක කරුණු ටික මේ ශක්ති සංග්‍රහ හරහා හැම දරුවෙක්ටම ශක්ති සංග්‍රහ සහ මැජික් පොත් ලබා ගන්න කියලා මම අවධාරණය කළා තියෙනවා. හේතුව ඒ ටිකේ තමයි සියලුම න්‍යායාත්මක කරුණු තියෙන්නේ. ඒ න්‍යායාත්මක කරුණු සහ ඒවයි යෙදීම කියන්නේ මේ අභ්‍යාස නැතුව ඒව හරියට ප්‍රැක්ටිස් කරන්නේ නැතුව මේ ශක්ති සංග්‍රහ ලබාගෙන ඒව හරියට කියවලා ඒව තමන්ගේ ජීවිතයට එකතු කරගන්න නැතුව හිරුමැණික් ලබාගෙන වැඩක් නැහැ. මේ අභ්‍යාස මොනවා කරත් වැඩක් නැහැ. එතකොට මේ චිත්ත රූප මැවීමටත් ක්‍රමයක් තියෙනවා. ශක්ති විද්‍යාත්මක ක්‍රමයක් තියෙනවා. ඉතින් ඒව හරියට තේරුම් ගන්න නැතුව මේව කරන වැඩක් නැහැ. ඉතින් ඒක නිසා දරුවෝ හරියට තේරුම් ගන්න ඒ වගේම මේ ඔක්කොම ඔයාට යා දෙන්නේ ඔයා හදවතින්ම භක්තිමත්ව. බොරුවට මූණිච්චාවට නෙමෙයි. අනිත් අයට මුදල් ලැබිච්ච නිසා මටත් මුදල් ලැබෙයි කියලා නෙමෙයි. ඊළඟට මගෙන් ලැබෙන මේ මං ආශිර්වාද කරද්දී දරුවන්ට එකලගේ ජීවිතවලට ආශිර්වාදය ලැබෙනවා. ඒ ලැබෙන
භෞතික හොඳ භාග්‍යවන්ත දේවල් වලට ආසාවෙන් නෙමෙයි ඔයා මේක කරන්නේ. ඔයාගේ හදවතින්ම ඔයාගේ හිතට අවංකවයි මේ ගමන ඔයා යන්නට ඕනේ. එහෙම නැතුව මූනිච්චාවට මොනවා හරි ලාභ ප්‍රයෝජන බලාගෙන යම්කිසි දරුවෙක් මේ විදිහට ඉන්නවා නම් ඒ දරුවට ප්‍රතිඵල ලබා ගන්න ගොඩාක් අපහසු වෙනවා. ඒක තේරුම් ගන්න. ඒක මට දැනුනොත් ඒක දරුවන්ගේ හැසිරීම තුළ දැනෙන ස්වરૂපයක් තිබුණොත් කෙලින්ම ඒ දරුවව මේ දේවල් ලබා ගන්නට එපා කියලා දනුවපු සැනින්ම ඒවා අයින් කරන්න. ඒවා යෙදෙන්නත් එපා කියලා මතක් කරනවා. විශේෂයෙන්ම වෙන කෙනෙක් කිව්වට නෙමෙයි. ඔයා ඉස්සෙල්ලම දැන් කවුරු හරි දරුවෙක්ට මේ සෞභාග්‍ය රඳුරටුව මාර්ගෝපදේශනය තව කෙනෙක්ට ලබා දෙන්නට කියා දෙන්නට ඕන නම් ඔයා පුතේ මුලින්ම කරන්න ඕනේ මේ වීඩියෝ බලන්න යොමු කරන්න. වෙන කිසි දෙයක් එපා. කොළදුක් කට්ටලියවත් ගන්න කියන්න එපා. වීඩියෝ බලන්න යොමු කරන්න මේ YouTube එකේ තියෙන. එතකොට මේ YouTube එකේ දාලා තියෙන වීඩියෝ එයා අහනකොට එයාගේ හදවතට ඇත්තටම එයාගේ හිතට එකඟව දැන් සමහරු ඉන්නවා බොරුවට වචනෙන් කියනවා. අර මූනිච්චාවට අදිශෝක්තියත් එක්කලා දරුවෝ වචන කියනවා. මගේ කිසිම දෙයකට අවස්ථාව දෙන්නේ හදවතින්ම වැඩ කරන්න ඕන. Tamanට ලැබෙන ලාභ ප්‍රයෝජන වලට නෙමෙයි. ඔයා හදවතින්ම මාත් එක්කලා භක්තිමත් වන අසුසර වෙන්න. ඔයා මට ස්තුතියි කියන වචනින් නොකියුවා. ඔයාගේ ජීවිතේට ඒ භක්තිමත් වීම තුළම ඔයා මාත් එක්කලා හදාගන්න මේ ශක්ති සුසරතාවය මත ඔයාට ඒ ආශිර්වාදය ලැබෙනවා. ඒක තමයි විදිය. ඒ නිසා මේක හොඳට මතක තියාගන්න. අනිත් දේ තමයි සමහර දරුවන්ට මගේ සායිකා දරුවෝ පුද්ගලිකව කියනවා කමෙන්ට් කරන්න එපා කියලා. ගොඩාක් වෙලාවට පුතේ ඔය අවුරුදු 40ට 45ට විතර වැඩි දරුවෝ ඒගොල්ලන් දන්නේ නැහැ කොහොමද මේ සමාජ මාධ්‍යයක හැසිරෙන්නේ කියලා. ඒකද සමාජ මාධ්‍යයක හැසිරෙන්න දන්නේ නැහැ කියන්නේ ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ අපි අර කියන්නේ sensitive information කියලා. ඒ කියන්නේ යාගේ ටෙලිෆෝන් නම්බර එක වෙන්න පුළුවන්, යාගේ හිතට දැනෙන මොනවා හරි හැඟීමක් වෙන්න පුළුවන් අනන්‍යතාවයත් එක්කම තියෙන Facebook profiles වලින් ඒගොල්ලෝ ලියනවා. දැන් විශේෂයෙන්ම මේ වගේ මේ දැන් මම මේ ශාරාජ්‍ය සිම්පල් ලයිෆ් කියන මේ page එක තුල මේ තියෙන විදියත් එක්කලා දරුවන් ඕවර් තින්කින් දරුවෝ ඉන්නවා. ඊට පස්සේ එක එක තමන්ගේ ජීවිතේ ගැටලු තියෙන දරුවෝ ඉන්නවා. ඒකට ඒ දරුවන්ගේ ඒ දරුවෝ පෙළඹෙන කිසිම තේරුමක් නැහැ. දැන් ලක්ෂ ගාණක් ගැවසෙන තැනක් මේ pages. එතකොට ඒ වයින් තමන්ගේ හිතුවිලි තමන් ඒ විදිහටම තිබ්බහම ඒවා වැරදි අයගේ අතට යන්න පුළුවන්. ඉතින් ඒක නිසා තමයි safety precautions විදිහට තමයි සාහිකා දරුවෝ සමහරවිට මමත් කියලා තියෙන අවස්ථාවන් තියෙනවා. සාහිකා දරුවෝ නැත්තම් මම දැකපු ගමන්ම සාහිකා දරුවෝ විදිහටම මම කියනවා සමහර වෙලාවට මේවා මෙහෙම කරන්න එපා. මේක දාන්න එපා පුතේ කියලා. ඒක සමහරවිට මම සාහිකාවක් විදිහටත් කියන අවස්ථා තියෙනවා. එහෙම කියන්නේ ඒක එහෙම කරන්න එපා කියලා දරුවන්ට කියන්නේ ඒක නුසුදුසු හින්දා දරුවන්ටම ගැටලු ඇති වෙන්නට පුළුවන් නිසා. ඒ අපි දැකපු ගමන්ම මම දරුවන්ට කියලා තියෙන ඒවා අයින් කරන්න කියලා. ගොඩක් වෙලාවට ඔය මම ආයෙත් බලනවා සමහරවිට page එකේ දාලා තියෙන comment section එක බලනවා comments ගොඩාක් එන වෙලාවල් තියෙනවා ඕෆ් කරනවා මේ වගේ ගොඩාක් අපි මේ handling part එක පුතේ ගොඩාක් මේ කරන්න ඕනේ මොකද දරුවන් අර තමන්ගේ හිතුවිලි share කරන නිසා. ඉතින් ඒ විදිහට දිගටම කරන දරුවෙක් ඉන්නවා නම් අපිට දැනුම් දෙන්න වෙනවා. එහෙම කරන්න එපා. සමහර දරුවන්ට කියන්නේ තෙරුවන් සරණයි කියලා විතරක් ලියන්න වෙන මුකුත් ලියන්න එපා හිතේ තියෙන ඒවා ඉන්බොක්ස් එකට ලියන්න කියලා කියනවා. ඒ සමහර දරුවෝ ඒක දුකක් විදියට සලකනවා. දැන් ඒ විදිහ දරුවෙක් මේ ළඟදි දවසක මම දැක්කා ඒ දරුවට ඒක කොච්චර කිව්වත් ඒ දරුවට ඒක තේරෙන්නේ නැහැ. මොකද එයාට මේ කියන්නේ ඉන්ට්‍රොඩියුස් කරපු දරුවට පේජ් එකේ ලියන්න පුළුවන් එයා අවබෝධයක් ඇතුව තමන්ගේ අනන්‍යතාවයන් වලට හානි නොවන විදිහට කමෙන්ට් කරන දරුවෙක්. හැබැයි මේ දරුවා ටිකක් වයසයි. එතකොට ඒ දරුවට තේරෙන්නේ නැහැ. ඒ නිසා ඒ දරුවා අර විදිහට ලියනවා. ඒකට එයාට කමෙන්ට් කරන්න එපා කිව්වම එයාට දුකයි. ඇයි? එයාගේ අර එයාට මේ ගැන කියපු කෙනාට කමෙන්ට් කරන්න අවස්ථාව තියෙනවා. අරයට නැති නිසා. ඉතින් මේ වගේ හරිම බොළඳ විදිහට දේවල් ගැන තේරුම් ගන්න දරුවොත් ඉන්න අය වුණාට ඒක එපා කිව්වොත් පුතේ මම එපාම තමයි. ආයික කරන්න අවසර නැහැ. අවසර නැත්තේ ඔයාටම ගැටලුවක් වෙන හින්දා. ඉතින් එහෙම කියන්නේ අහන්නේ නැතුව ආයෙත් එහෙම කමෙන්ට් කරොත්
දෙවෙනි ඔප්ෂන් එකට යන්න වෙනවා. ඒ තමයි පේජ් එක බෑන් කරන්න වෙනවා. ඉතින් ඒ නිසා දරුවෝ හොඳට තේරුම් ගන්න කිසි සමාවක් නැහැ. මොකද ගොඩාක් දරුවෝ මෙහෙයවන තැනක් නිසා ලක්ෂ සංඛ්‍යාත දරුවන්ව මෙහෙයවන්න වෙන්න නිසා පුතේ ඒ දීලා තියෙන ප්‍රොසීජර් එකට අනුවම වැඩ කරන්න ඕන. ඊට වඩා එහාට මෙහාට යන්න එපා. අර හිතුවක්කාර විදිහට වැඩ කරන්න එපා. එහෙම එක දරුවෙක්ගේ වැඩපිළිවෙල නිසායි මම මේ මතක් කරන්නේ අනිත් දරුවන්ටත්. එහෙම හිතුවක්කාර වැඩක් කරොත් කියන දේ අහන්නේ නැති විදියට කටයුතු කරත් අර ඒ භක්තිමත් නැතිකම නිසානේ මාන්නේ තේන නිසා. ඒ වුණොත් ඒ දරුවෝ මගේ දරුවෙක් නෙමෙයි. ඒ නිසා මට සිද්ධ වෙනවා එයාව පීච් එකකින් බෑන් කරන්න කියන දේ අහන්නේ කියන්නේ මාත් එක්කලා එකඟ වෙන්නේ නැහැ කියන. එකඟ වෙන්නේ නැත්නම් එයා මගේ දරුවෙක් වෙන්න බෑනේ. මට ආදරේ දරුවෙක් වෙන්න බෑ. එකඟ වෙන්නේ නැත්තම්. එහෙනම් එකඟ නොවන අයව අයින් කරන්න සිද්ධ වෙනවා. ඒක එකක් ඊළඟට එහෙම වෙලා එතකොට කිසිම සේවාවක් ලබා ගන්නත් අවසර දෙන්නේ නැහැ. එහෙම භක්තිමත් වෙන්නේ නැතුව මොන සේවාව ලබා ගත්තත් වැඩක් නැහැ. ඒව yaadෙන්නේ නැහැ. ඒ දරුවන්ට පිළිගන්නේ නැහැ. ඒක හැම දරුවන්ටම පොදුයි. ඒක හොඳට මතක තියාගන්න. මම හරිම ඍජු ප්‍රතිපත්ති තියෙන කෙනෙක්. මම මගේ ජීවිතයටත් එහෙමයි. හරි ඍජු ප්‍රතිපත්තිත් එක්කලා මම කටයුතු කරන්නේ. දරුවන්ටත් ඒක අදාළයි. ඒක මතක් කරන්න ඕනේ. ටික වෙලාවක් ගියන් මේක විශේෂයෙන්ම දරුවන්ට මතක් කරන්න ඕනේ කියලා හිතුණා. මොකද මේ අපි ඉගෙන ගන්න ශක්ති විද්‍යාව ශක්තියත් එක්කලා අපි හැමදේම කරන්නේ. ඒකෙදි පුංචි අපි අපේ ජීවිතේ වෙනස් කරගන්නට ඕන තැන් තියෙනවා. ඒ හැමදේටම භක්තිමත් වෙලා බොහොම නම්‍යශීලීව කටයුතු කරන්න පුළුවන් දරුවන්ට පමණයි මේ ශක්ති විද්‍යාව හරහා තමන්ගේ ජීවිතේ භාග්‍යවන්ත කරගන්නට හැකියාව තියෙන්නේ. හැමදේටම කවුරු හරි දරුවෙක් අර හරියට මේ මොනවද අපි කියන්නේ ඒකට ආගිව් කරන්න හිතෙනවා නම් මාන්නේ තියෙනවා නම් හිතුවක්කාරකම් තියෙනවා නම් කියන දේ අහන්න බෑ කියලා හිතෙනවා නම් මෙන්න මේ වගේ සිතුවිලි පරාසවල කටයුතු කරන දරුවන්ට මේ ගමන යන්නට බෑ. එහෙම ඔයාගේ හිතට අවංකවම ඔයාට මේ ගමන මාත් එක්කලා යන්න අවශ්‍යතාවය තිබුණත් ඔයාට ඒ වගේ දේවල් තියෙනවා නම් ඔයා ඒව සකස් කරගත යුතුමයි. එහෙම නැත්නම් ඔයා කොයිතරම් මට ආදරේ වුණත් වැඩක් නෑ පුතේ. ඔයාට මේ ගමනේ යන්න බැරි වෙනවා. ඒක මතක තියාගන්න. මේක හරීම භක්තිමත්ව, හරීම ආදරණීයව, හරීම නම්‍යශීලීව, හරීම ඉවසිලිවන්තව, හරීම විශ්වාසයෙන් කියන දේ අකුරටම පිළිපදමින් යන්නට ඕන ගමනක්. එහෙම නැත්නම් මේ සෞභාග්‍ය රඳුනට මාර්ගෝපදේශනය තුළ කිසිම දරුවෙක්ට ප්‍රතිඵල ලබා ගන්නට හැකියාව ලැබෙන්නේ නැහැ. මම විනාඩි 17ක් මේ ගැන කතා කරා. හැබැයි ඒක අත්‍යවශ්‍යයි. ඒකයි කතා කරන්නේ. අද අපි කතා කරන්නේ මෙන්න මේ ගැටලුවට පිළිතුර. මම ගැටලුව ඉස්සෙල්ලා කියවන්නම් මේ දරුවා මට එවලා තියෙන විදිහටම. දැන් සාමාන්‍යයෙන් මම දරුවන්ට ඇත්තටම දරුවන්ට ශක්ති සංග්‍රහ සහ මැජික් පොත් ලබා දීලා තියෙන නිසා දරුවන්ගේ ගැටලු යොමු කරන්නට අවස්ථාව ලබා දෙන්නේ නැහැ සාහිකා දරුවන්ට. ඒක කියලා තියෙන්නේ කිසිම ගැටලුවක් මා වෙතට යොමු කරන්න එපා කියලා. ඉතින් මේ මම ඊයේ රෑ දරුවන් මට එවලා තියෙන පණිවිඩ සාහිකා දරුවොත් එක්කලා ගනුදෙනු කළා තියෙන විදිය මේව දකිද්දි තමයි මේ ගැටලුව දැක්කේ. ඉතින් මම මේ ගැටලුව එහෙම්මම අරගෙන ආවා. මට හිතුණා මේක තමයි හොඳම නිමිත්ත කියලා කාන්තා දිනය වෙනුවෙන් දරුවන්ට මේ ගැන කියන්නට ඕනේ කියලා. ඒක මතක් කරේ කිසිම ගැටලුවක් දැන් සමහරවිට දරුවන්ට කියලාත් ඇති මගේ සහායිකා දරුවෝ ඒ අල්වන්ට අවසර නැහැ කියලා කිසිම ගැටලුවක් යොමු කරන්න අවසර නැහැ කියලා. අවසර දීලා නැහැ පුතේ ඒක මාත් මගේ හැඬින්ම කියන්න ඕනේ. කිසිම ගැටලුවක් යොමු කරන්න අවසර නැත්තේ එකම හේතුව ඔයගලන්ට දැන් මම ජීවිතේ කිසිම ගැටලුවකට මුහුණ දෙන්නේ නැතුව ජීවිතේ හදාගන්න විදිය ශක්ති සංග්‍රහ සහ මැජික් පොත් හරහා ලබා දීලා තියෙනවා. සියලුම ශක්ති සංග්‍රහ ටික කියවන්න ජීවිතේට එතනින් එහාට ලැබෙන්න ප්‍රශ්නයක් නැහැ. ඔක්කොම ප්‍රශ්න වලට හරියට පිළිතුරු ලබා දෙන විදිය කියා දීලා තියෙනවා. මැජික් පොත් හරහා භාව චිකිත්සනය ලබා දීලා තියෙනවා. භෞතිකව පිරිසිදු වෙන්න දරුවන්ට ආශිර්වාද කුළුදුම් වට්ටෝරුව ලබා දීලා තියෙනවා. එතනින් එහාට මගේ උදව්ව අවශ්‍ය නැහැ. ඒ නිසායි කිසිම දරුවෙක්ට ගැටලු යොමු කරන්නට අවස්ථාව දීලා නැත්තේ. ඒ නිසා සාහිකා දරුවන්ගෙන් ගැටලු විමසීම් කරන්නට එපා කියලා දරුවන්ට ආදරෙන් මතක් කරන්නට ඕන. මේ දරුවා මේ හිත හදාගන්න ලියපු ගැටලුවක්. ඉතින් මට හිතුණා මේ ගැන අපි චුට්ටක් කතා කරමු. මේක හරි කාලීන දෙයක් ඒ නිසා. උන්වහ ගන්න ගැටලුව. ගොඩක් දවසක් ඉඳලා මට වද දෙන මේ හැඟීම මට කියන්න ඉන්න මාව දැනෙන මට විශ්වාසම කෙනා ඔබතුමිය පමණයි. මාව ආමන්ත්‍රණය කළා තියෙනවා. මම මගේ මහත්තයාට හරි ආදරෙයි.
මම කවදාවත්ම යාට වරදක් කරන්නේ නැහැ. අපි හරිම නිදහසේ කිසිම හිරවීමක් නැතුව ජීවත් වෙන්නේ. මට මගේ බොස් ගැන එකවරම ආදරණීය හැඟීමක් දැනුණා. එයාට මගේ හිතේ හරිම පැහැදීමක් සහ පුදුම ගෞරවයක් තියෙනවා. ගොඩක් වෙලාවට කාර්යාලයේ හැම පොදු ගැටලුවක්ම සහ වැදගත් හැම දෙයකම මටයි සීසී මහත්තයාටයි සර් හැමදේම කියනවා. අපි සාකච්ඡා කරලා හරිම විදියට හොඳින් වැඩ කළා. මාව විශ්වාස කරන මගේ හැමදේම අ, විශ්වාස කරන හැමදේම මට කියපුවාම හිත නිදහස් වෙන බව සර් මට කියනවා. මගේ පුංචි වෙනසක් පවා හොඳට දැනෙන තරමට සමීප බවක් මට දැනෙනවා. සර් හරිම ලස්සන කඩවසම් කෙනෙක්. කවදාවත් අනවශ්‍ය අනියම් සම්බන්ධතා නැහැ. තරමේම ඒවා හෙලා දකිනවා. සර්ගේ ගතිගුණ චරිතය පුද්ගලික ජීවිතය මැඩම් දරුවෝ හරිම හොඳයි. මම කවදාවත් නරක රාගී හැඟීමක් ඇතිව කටයුතු කරන්නේ නැහැ. මට මගේ ආත්ම ගෞරවය ගොඩක් වටිනවා. මට දැන් ඉස්සර වගේ සර් ඉස්සරහා සැහැල්ලුවෙන් ඇස් දිහා බලලා කතා කරන්න බෑ. මම හරිම සංයමයෙන් නිහඬව සර්ට ටිකක් දුරස්තව හැඟීමෙන් කටයුතු කරන්නේ. මම දන්නවා ඒ වෙනස සර්ට දැනෙලා තියෙන්නේ. අනේ මැඩම් මම හරි නොසන්සුන්. මම කැමති නැහැ කවදාවත් එහෙම හැඟීමක් දැනෙනවට. මට ඕනි ඉස්සර වගේ සැනසීමෙන් අවංකව ගෞරවනීය බැඳීම ඒ විදියටම තියාගන්න. මම සර්ට ආදරෙයි. ඒ මගේ තාත්තට තියෙනා වගේ ආදරයක්. මට උපදෙසක් දෙන්න මැඩම්. මොනවා වුණත් දැන් හිතට හරි සැහැල්ලුයි. මේ ඔක්කොම කිව්වට පස්සේ ඒ දරුවා කියනවා යාගේ හිතට හරි සැහැල්ලුයි කියලා. මොනවා වුණත් දැන් හිතට හරි සැහැල්ලුයි. කොවිඩ් සැහැල්ලුයි. මම පතන්නේ සර්ගේ ජීවිතය ආශිර්වාදය ලැබේවා කියලා විතරයි. පෙර පරිදි සාමාන්‍ය විදියට ඉන්න ලැබේවා. හිතට එහෙම ආදරණීය හැඟීමක් ඇති නොවේවා. මාව තේරුණාද කියලා මගෙන් අහනවා. මාව තේරුණාද මැඩම්? මගේ හිත හදාගන්න ආශිර්වාදය ලබා දෙන්න කියනවා. මේ ටික තමයි කියලා තියෙන්නේ. හරි. ඉතින් මට මේ ගැන චුට්ටක් කතා කරන්න ඕනේ. දැන් ඕගොල්ලන්ට මම මේක චුට්ටක් මේ විදිහට පැහැදිලි කරන්නම්. දරුවෝ කියවලා තියෙනවා නේද ජූනි රෝස මැජික් පොත. ඊළඟට රෝස වලාකුළු 1 සහ 2 මැජික් පොත් එක කියවලා ඇති. ඒ කතානායිකාව එකම කතානායිකාව නම් ඒ කතානායිකාවට ආදරවන්තයින් දෙන්නෙක් ඉන්නවා. ඒ දෙන්නා දෙවිදියක්. හැබැයි ඒ දෙන්නාම එකම විදිහට ඒ කතානායිකාවට ආදරේ. එතකොට කවිතේ දෙන්නම එකම විදිහට ආදරේ. නමුත් දෙන්නගේ හැසිරීම් දෙකක්. එතකොට මේක ඇත්තටම අපේ ජීවිතවලදී අපිට අත්වන් දෙයක්. අපිට හොඳටම ගැලපෙන. අපි කියනවා එයාලා ආත්මීය සහකරුවන්. එතකොට තමන්ගේ ආත්මයට සහයක් වෙන විදිහට ආපු අය අපිට ජීවිතයේ ඕනෑම අවස්ථාවකදී මුණ ගැහෙන්න පුළුවන්. අපි ජීවිතයේ තරුණ කාලෙදී අපිට සමහර විට ඒ කෙනාව හරිම වයසේදී අපේ විවාහයන් සිද්ධ වෙන වයසේදී අපිට මුණ ගැහෙන්න පුළුවන්. ඒතකොට අපි යාව අපේ විවාහක සහකාරයා විදියට ඒ ආත්ම සහකාරයව අපි අපේ විවාහක සහකාරයා විදියට තෝරගන්නවා. එතකොට සමහර වෙලාවට ඒ වගේම ආත්මීය සහකරුවන් සමහර ට්වින් ෆ්ලේම්ස්ලා. එතකොට ට්වින් ෆ්ලේම් කියන්නේ එකම විදියයි. සිතුවිලි යන මාවත් එකම විදියයි. එහෙම ට්වින් ෆ්ලේම්ස් එක්කෙනෙක් නෙවෙයි කීප දෙනෙක් ඉන්න පුළුවන්. එතකොට කෙනෙක්ට අනිත් කෙනාව Taman විදියටම ඇගෙනවා නම් එයාගේ තේරුම් ගැනීම, එයාගේ අවබෝධය, එයා හිතන විදිය, එයා Taman එක්කලා කටයුතු කරන ආදරණීය භාවය එකම විදියට දැනෙනවා නම් අපි පුතේ මිනිස්සුනේ. එතකොට අපිට එයාව හොඳටම ෆීල් වෙනවා. අපිට දැනෙනවා. එතකොට ඔන්න ඔය දැනීම කියන දේ ඒක රාගයකට පෙර පොළඹව ගන්න හදන දෙයි. ඒක පිරිසිදු ආදරයක් විදිහට තියාගන්න දෙයි අතර මේ හැඟීම හරියට තේරෙන්නේ නැතිකම තමයි ගොඩාක් අයට වැරදින තැන. ගොඩාක් වෙලාවට මේ මට මතකයි සෞභාග්‍ය රන්දරට වැඩමුළුවේදී එක්තරා දරුවෙක් මට කියනවා ඒ දරුවාගේ විවාහපත් වෙලා ඉන්න ස්වාමියාත් මාත් එක්කලා කතා කරලා තියෙනවා. ඒ දරුවත් මාත් එක්කලා කතා කරලා තියෙනවා. ඒ දරුවා කියන්නේ සැමියා සහ බිරිඳ දෙන්නම මාත් එක්ක කතා කරලා තියෙනවා. හැබැයි පස්සේ කාලෙක මට මේ බිරිඳ විතරක් කතා කරලා මට කියනවා. මට මතක විදිහට ඒ දරුවාගේ ඒ බිරිඳගේ
දරුවා යන පන්තියේ ගුරුවරයා ගැන. එයාට එහෙම හැඟීමක් දැනෙනවා. එයාට එහෙම කවදාකවත් ඒ විදිය සිතුවිල්ලක් මේකට යන්න ඕනේ නැහැ. එහෙම අවශ්‍යතාවයක් නැහැ. ඒ උනාට එහෙම දෙයක් දැනෙනවා. මොකද්ද කරන්නේ? එතකොට ඉස්සෙල්ලම ඔයා තේරුම් ගන්න ඕන දේ තමයි ඔයාගේ ජීවිතේ ඔයාට දැනෙන. ඔයාට හිතට ඒ කියන්නේ අපිට ඒ කෙනාව දැනෙනවා. එයා මං විදියයි. එයා හිතන්නේ මං විදියට. එයා ගැන පැහැදීමක් දැනෙනවා. එතකොට ඒක හරිම නෝමල් දෙයක්. ඒ ගැන වැරදියට හිතන්න එපා. අපිට අපේ ජීවිත කාලේ දැන් දැන් ඔයා ඉන්න වයස හිතන්න ඔයාට අවුරුදු 40යි කියලා හිතන්න 20යි කියලා හිතන්න 30යි කියලා හිතන්න මේ වෙලාවෙදී ඔයාට මුණ ගැහිලා ඉන්නවා නම් මිනිස්සෙක් තව අවුරුදු ගණනාවක් ගිහලා තව 20ක් ගිහලා ඔයා දරුවන්ගේ දරුවොත් ඉන්න කාලෙදී ඔයාට ගැළපෙන ඔයා විදියටම මනෝභාවයක් තියෙන අය ඔයාට හමු වෙයි. එතකොට ඒ අය ගැනත් ඔයාට හරිම ආදරණීය මිහිතේ. සමහරට ඔයාගේ විවාහපත් වෙන සහකාරයව හොයාගත්ත හැඟීම් ඒ විදියටම දැන් අපිට ආදරේ මිනිස්සෙකුට දැනෙන්නේ මෙයා තමයි මට ගැළපෙනවා කියලා. මම මෙයාට ආදරේ. මට මෙයාව දැනෙනවා. එහෙම කියලා වට හිතනවා. ඒ හැඟීමම තව කෙනෙක්ට දැනෙන්න පුළුවන්. පළවෙනි දේ තමයි ඒක බොහොම පැහැදිලිව. ඒක හරිම පැහැදිලිව ඔයා ඇක්සෙප්ට් කරන්න. හරිද? පළවෙනි දේ ඒක. දෙවෙනි දේ තමයි දැන් ඔයාට කෙනෙක්ට ආදරණීය හැඟීමක් ඇති වෙනවනේ. ඒ කියන්නේ එයා ගැන පැහැදීමක් තියෙනවා. එයාත් එක්කලා කතා බහ කරන්න පුළුවන් විශ්වාසනීය හැඟීමක් තියෙනවා. එයාත් එක්කලා ගනුදෙනු කරන්න හැකියාව තියෙනවා කියලා හිතනවා. මේ විශ්වාසනීයභාවය කතා කරන්න පුළුවන් කියලා හිතෙන හැඟීම. එයාත් එක්කලා කතා කරනකොට හිත නිවෙනවා. හරිම සැනසීමක් දැනෙනවා. ඉතින් මේ හැඟීම් ටික තියෙනවානේ. ඒ හැඟීම් ටිකට ඔයාට ඉඩ දෙන්න පුළුවන්. හැබැයි එතනින් එහාට ඔයාට එයාව අයිති කරගන්න හිතෙනවා. එයාත් එක්කලා යම්කිසි විදිහක රාගික හැඟීමක් මුසු වෙනවා නම් ඒක වැරදි. ඒ කියන්නේ ඔයා රාගයට යනවා කියන්නේ ඔයාගේ හිත රාගයට පෙළඹෙනවා කියන්නේ ඔයා ඉන්නේ ඍණාත්මක හැඟීමක. මිනිස්සෙක්ව අයිති කරගන්න ඕනේ. එයා Tamanට නතු කරගන්න ඕනේ කියලා හිතනවා නම් ඒක සම්පූර්ණයෙන්ම වැරදි හැඟීමක්. එතකොට ඔයාට ඒ කෙනාව පැහැදෙනවා නම් ඔයාට එයාව හොඳම යාළුවෙක් කරගන්න පුළුවන්. එයා ඔයාගේ ජීවිතේ විශ්වාසවන්තම කෙනෙක් කරගන්න පුළුවන්. එයාත් එක්කලා ඔයාට තව කොයිතරම් ඔප්ෂන්ස් තියෙනවද? හොඳ යාළුවෙක් විදිහට ඔය දෙන්නගේ හැඟීම් බෙදා ගන්න. ඒ කියන්නේ හිතන්න ඔය දෙන්න කාර්යාල මට්ටමේ ඉන්නවා. ඒ කාර්යාල මට්ටමේ Tamanta තියෙන හැම අපි කියන්නේ අභියෝගයන් ඒ අභියෝගයන් වලට සාර්ථකව ෆේස් කරන්න අවශ්‍ය කරන තොරතුරු හුවමාරු කරගන්න පුළුවන්. බොහොම සුහදව අර අපි කියන්නේ සහෝදරයෝ විදියට ජීවත් වෙන්න පුළුවන්. ඒකට දැන් මිනිස්සෙක් කියනවා නම් මට ඔයත් එක්කලා කතා කරනකොට මගේ හිතට හරිම සැනසීමක් දැනෙනවා. හරිම නිදහස් භාවයක් දැනෙනවා. ඒ කියන්නේ එයා ඔයාට ඔයාට නැති ඔයාගේ ආත්මයට සමාන ආත්මයක් එයාට තියෙනවා. ඔයාගේ සුසරතාවයට සමාන සුසරතාවයක් ඔයාට තියෙනවා. එතකොට එහෙම සුසරතාවයන් තියෙන අය වැරදි විදිහට වැරදි අර්ථකථන වලින් ලං වෙනවට වඩා හොඳ පිරිසිදු අර්ථකථනයකින් ලං වෙන එක පිරිසිදු මනෝභාවයකින් අර තමන්ගේ බෙස්ට් ෆ්‍රෙන්ඩ් විදියට හොඳම යාළුවා විදියට තියාගන්න. ඒ කියන්නේ තමන්ට ඕන තොරතුරක් මාරු කරන්න. තමන්ට මොනවා හරි දුකක් හිතුනහම අර දෙන්නටම දෙන්න හීල් කරගන්න පුළුවන් විදිහේ රිලේෂන්ෂිප් එකට යන්නේක තමයි හොඳ. හැබැයි මේක ඔයා ආයෙත් මේ අරගත්තොත් එහෙම උක පොළඹව ගත්තොත් එහෙම මේ රාගයක් පැත්තට ඒ කියන්නේ ඔය රාගය මුසු වෙන රිලේෂන්ෂිප් එකකට ඒ කියන්නේ අයිති කර ගැනීමක් නේ. එතනදී ඔයාට කිසිම සැනසීමක් දැනෙන්නේ නැහැ. අර ඔයාට දැනෙන හැඟීම් පවා නැති වෙලා යන්න පුළුවන්. ඒ නිසා Tamanට කවුරු හරි ජීවිතේ මොන කාලෙදී වුණත් බොහෝම සමීපව දැනෙන විශ්වාසනීයත්වයේ දැනෙන තමන් විදියටම හිතනවා කියලා දැනෙන කවුරු හරි වාට හම්බ වෙනවා නම් එයාව පිළිගන්න. එයාව අතාරින්නවත් එහෙම නැත්නම් දුරස්ත වෙන්න එහෙම නෙමෙයි. මේ ශක්තිය තමන් ගාවට ගන්න. එයාව පිළිගන්න. එයාට වාට උනම් කියන්නේ. දැන් මේ දරුවා කියලා තියෙන එයාගේ බොස් එයාට කිව්වලු මට ඔයාත් එක්ක කතා කරනකොට හරිම සැනසීමක් දැනෙනවා. එයාට හිතන හැඟීම. එතකොට ඔයාටත් ඒ විදිහට දැනෙනවා වෙන්න පුළුවන්. ඒක බොහොම සුහද රිලේෂන්ෂිප් එකක් විදිහට තියාගත්තා. ඒ කියන්නේ එකම වයිබ් එකේ මිනිස්සු. ඒගොල්ලන්ත් එක්කලා තමයි ඔයා ඉන්නට ඕන. ඔයාගේ ඉනර් සර්කල් එකට යව දාගන්න. හැබැයි ඒක ඔයා රාගයක් පැත්තට අරගෙන ගියොත් එහෙම
ඒක කවදාකවත් සිද්ධ වෙන්නේ නැහැ. ඔයාට සැනසීමක් ලැබෙන්නේ නැහැ. රාගය කියන්නේ හැමතිස්සෙම ඔයාව නිෂේධනය කරනවා. ඔයාගේ ශක්තිය අඩු කරනවා. රාගයට බෑ පුතේ අපිව නිවන්න. අපිව ඉහළට හීල් කරන්න බෑ රාගයට. පිරිසිදු ආදරයට විතරයි තමන්ව හීල් කරන්න පුළුවන්. ඒ කියන්නේ අර අයිති කර ගැනීමේ හැඟීමක් නැතුව මිනිස්සෙකුට තමන්ගේ මේ හදවත මේ අපේ හාට් චක්‍රය දුරට විවර කරලා හරි හදවතින්ම ආදරණීයව ආශිර්වාදයෙන් කටයුතු කරන්න පුළුවන් නම් අන්න ඒක තමයි ඇත්තම පිරිසිදු ආදරය කියන්නේ. දැන් මේ දරුවා කරන්න ඕනේ එයාගේ බොස්ව එහෙම දැනෙනවා නම් එයා හරිම ආදරේ. අර ඔක්කොම අයින් කරන්න අර අයිති කරගන්න ඕන සිතුවිලි ඒගොල්ලන්ගේ රිලේෂන්ෂිප්ස් ඒගොල්ලන්ගේ පවුල ඒ ඔක්කොම තියෙන්නේ. එයයි අතර මේ ආත්මීය බැඳීම තියෙන්නේ. ඒ ආත්මීය බැඳීමට බොහොම සාධාරණේ බොහොම ආශිර්වාදාත්මකව ඔයාගේ ආශිර්වාදය ලබා දෙමින් කටයුතු කරන්න. එතකොට ඔයාට වරදින්නේ නැහැ. ඒක තමයි මට දරුවන්ට මතක් කරන්න තියෙන්නේ. මේ විදිහේ ගැටලුවක යම්කිසි දරුවෙක් ඉන්නවා. හරි. අද මේ වීඩියෝ එක ලබා දෙන්නේ මාර්තු මාසයේ 8 වෙනිදා. මතක් කරගන්න කරුණු කාරණා කීපයක්ම තියෙනවා. මාර්තු මාසේ 25 වෙනිදා වෙනකන් අලුත් අවුරුද්දට සිංහල අලුත් අවුරුද්දට දරුවන්ට ලබා දෙන ආශිර්වාද කොළදුම් වට්ටෝරුව ලබා දෙනවා. එතකොට අප්‍රේල් මාසෙටයි මැයි මාසෙටයි දෙකටම අවශ්‍ය කරන ආශිර්වාද කොළදුම් වට්ටෝරු ටික දරුවෝ ලබා ගන්න කටයුතු කරන්න කියලා මතක් කරනවා. මොකද අප්‍රේල් මාසේ ආයෙත් මැයි මාසයට එවීම සිද්ධ කරන්නේ ආශිර්වාද කොළදුම් වට්ටෝරු. ඒ නිසා අප්‍රේල් සහ මැයි වලට අවශ්‍ය දෙකටම අවශ්‍ය ආශිර්වාද කොළතුම් වට්ටෝරු ටික දරුවෝ ලබා ගන්න කටයුතු කරන්න. මාර්තු 25ට කලින් ඇණුම් ලබා දෙන්න මාර්තු 25 හවස 6 වෙනකන් දරුවන්ට ඇණුම් ලබා දෙන්නට පුළුවන්. ඒ වගේම මාර්තු 25 වෙනකන් කිරිදානමේ පින්කමට සම්බන්ධ වෙන්නට අවශ්‍ය දරුවන්ට මේ මම ලබා දීලා තියෙන මූල්‍ය ශක්තිය අභ්‍යාසයන් හරියට සිදු කළ ඒ ආකර්ෂණය කරන මුදල් වලින් පමණක් දායකත්වය ලබා දෙන්නට පුළුවන්. කිසිම විදියකින් කිසිම පැහැදීමක් නැතුව අනිත් අය කරනවට ඔයා ජීවිතේ කිසිම දෙයක් කරන්න එපා පුතේ. විශේෂයෙන්ම මේ මම ලබා දෙන සේවාවන් මේ මං කරන ප්‍රතිපත්තිමය කටයුතු මේ කිසි දෙයකට කිසිම දරුවෙක් එහෙම සම්බන්ධ වෙන්න එපා. මොකද මම හරිම පිරිසිදුව වැඩ කරන කෙනෙක්. මගේ සිතුවිලි මං කරන වැඩ හරිම පිරිසිදුව මට කරන්න ඕනේ. එතනින් එහාට මම කිසිම විදියකින් කිලිටි වෙන්න කැමති කෙනෙක් නෙමෙයි. ඒ නිසා මගේ දරුවෝ හොඳට මතක තියාගන්න මේ කියන වචන වලට හොඳට අනුගත වෙලා වැඩ කරන්න කියලා මතක් කරනවා. ඊළඟට සූර්ය දරුවන්ට ඒ කියන්නේ ශක්ති සංග්‍රහ සහ මැජික් පොත් සියල්ලම කියවලා ඉන්න දරුවෝ. ඒගොල්ලන්ට හැකියාව තියෙන අධිශක්ති හිරුමැණික් ලබා ගන්න පුළුවන්. අලුත් අවුරුද්දට ශක්ති ගනුදෙනු සිදු කරන්නට පුළුවන්. ඔයගොල්ලෝ දන්නවා ශක්ති ගනුදෙනුව කියන්නේ මොකක්ද කියලා. අලුත් අවුරුදු නැකතට ගනුදෙනු කිරීමේ නැකතට ශක්ති ගනුදෙනු සිදු කරන්නට පුළුවන්. හරිම සීමිත ප්‍රමාණයක් තියෙන හිරුමැණික් අධිශක්ති හිරුමැණික් නම් ලබා දීමට හැකියාව තියෙනවා. නිල් මැණිකුත් හරිම සීමිත ප්‍රමාණයක් තියෙනවා. අවශ්‍ය දරුවන්ට ලබා ගන්නට පුළුවන්. රෝස මැණික් අවශ්‍ය දරුවන්ට සීමිත ප්‍රමාණයක් තියෙනවා ලබා ගන්න පුළුවන් බව මතක් කරන්නට ඕන. හැබැයි මේ සියල්ලම ලබා ගන්න පුළුවන් මේ මම පුතේ මේ මැණික් ලබා දීම සිදු කරන්නේ බල ගැන්වීමට. ඒ කියන්නේ ඒක නිවැරදිව සෞභාග්‍ය ශක්තිය ආකර්ෂණයටම විතරයි මම ලබා දෙන්නේ. වෙන කිසිම එකකට ඔය අපලවලට ඒවට කිසි දෙයකට මම ලබා දෙන්නේ නැහැ. ඒක මගේ ප්‍රතිපත්තිය. මම එච්චරට ප්‍රතිපත්තිගරුකවයි කටයුතු කරන්නේ. ඒ නිසා හොඳට මතක තියාගන්න. ඒ හරියටම ආශිර්වාද මම දරුවන්ට ලබා දීලා තියෙන මුදල් ශක්ති සංගරා ටික හරියට කියවලා මැජික් පොත් ටික කියවලා ඒ සෞභාග්‍යයේ රන්දුරටු මාර්ග උපදේශනය තුළ කටයුතු කරන දරුවන්ට විතරක් අධිශක්ති හිරුමැණික් සහ මැණික් ලබා ගැනීමට හැකියාව තියෙනවා. රෝස පළඟුත් සීමිත ප්‍රමාණයක් තියෙනවා දරුවන්ට ලබා ගන්නට හැකියාව තියෙනවා. ඊළඟට කොළදුම් වට්ටෝරුව මාර්තු 25ට කලින් ඇනුම් කරන්න අප්‍රේල් වලටයි මැයි වලටයි දෙකටම. මොකද අප්‍රේල් වලට නැවත කොළදුම් වට්ටෝරුව එවීම සිදු කරන්නේ නැති නිසා. ඊළඟට තව කියන්න තියෙන දේ තමයි රෝග නිවාරණයට ශක්ති විද්‍යාව කොහොමද භාවිතා කරන්න කියන කාරණේ කියලා දෙන ශක්ති කෙටි පාඩම් මාලාව ලබා දීම සිද්ධ කරනවා. ඒක කෙටි පාඩම් මාලාවක්. ඒක ලබා දීම සිද්ධ කරනවා. චිත්‍ර රූප මවන්න බැරි දරුවන්ට
කෙටි පාඩම් මාලාවක් තියෙනවා නිවැරදිව චිත්‍ර රූප මැවීම පිළිබඳ කියා දෙන. ඊට අමතරව ශක්ති සංග්‍රහ සහ මැජික් පොත් ටික කියවන්නට පුළුවන් දරුවන්ට. ඒක අනිවාර්යයෙන්ම ලබා ගන්න. ඒක ඔයාගේ ජීවිතේ පුදුමාකාර විදිහට බලගැන්වෙන්න උදව් කරයි. එතකොට මේ ටික තමයි දරුවන්ට ලබා ගන්නට හැකියාව තියෙන්නේ. අලුත් අවුරුද්දේදී ගනුදෙනු කිරීමේ නැකතට මාත් එක්කලා ගනුදෙනු කරන්න වැඩ අල්ලන්න අවශ්‍ය දරුවන්ට ඒක සිදු කරන්න පුළුවන් Tamanට කැමති විදියට ශක්ති ගනුදෙනුවක් හෝ මැජික් පොත් ලබාගෙන ඒ විදියට සිදු කරන්න හැකියාව තියෙනවා. මම මේ දරුවෝ අහලෙවල තියෙන පණිවිඩ ටික කිව්වේ. එතකොට සියලුම සේවාවන් ලබා ගන්න පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ තියෙනවා ශාරාජය සිම්පල් ලයිෆ් FB page එකේ link එක. page එකට inbox පණිවිඩයක් දාන්න කියලා මතක් කරන්නට ඕන. මේ ටික තමයි දරුවන්ට කියන්න තියෙන්නේ. එහෙනම් හැම මේ ලෝකේ තියෙනවානේ එක එක විදිහේ මල්. මම කාන්තාවක් හැමතිස්සෙම මලකට තමයි සමාන කරන්නේ. මලක් කියන්නේ මල් නැත්තම් මේ ලෝකේ පැවැත්මක් නැහැ. එතකොට කාන්තාවක් ඒ වගේ එක එක විදිහේ මල් වර්ග තියෙනවා. එක එක විදිහේ කාන්තාවන් තියෙනවා. හැබැයි මොනවා වුණත් කාන්තාවක් කියන්නේ මේ සෝබාදහමේ ප්‍රබලතම ශක්තිය තව තවත් වර්ධනය කරන්නට මේ විශ්වයට පණිවිඩ ලබා දෙන්නට විශ්වයට ප්‍රබලවම දැන් පණිවිඩ ලබා දෙන්නට හැකියාව තියෙන උතුම් ආත්මයක්. ඒක නිසා තමන්ගාව තියෙන ඍණාත්මක හැඟීම් සියල්ලම ඉවත් කරලා මගේ දරුවෝ හැමදෙනාම භාග්‍යවන්තව පුදුමාකාර භක්තිමත්ව අර මට සිලුටු සියුම් ගුණයෙන් යුක්තව කාන්තාවකට තියෙන ලස්සනම දේ තමයි සුමුදු බව. සියුම් බව. සියුම් මට සිදුටු භාවයේ තියෙන්නට ඕන. හොඳ ආත්ම ශක්තියක් තියෙන්නට ඕන. හොඳ ශක්තිමත් වෙන්න ඕන. හැබැයි මට සිදුටු භාවයේ තියෙන්නට ඕන. අන්න ඒක තියාගෙන කටයුතු කරන්න කියලා ආදරෙන් මතක් කරනවා. ඒක තමයි මට දෙන්න තියෙන පණිවිඩය. හැමතිස්සෙම පිරිසිදු වෙන්න කාන්තාවකගේ මනෝභාවයන් පිරිසිදු වෙන්න එයාගේ සිනිඳු භාවය වැඩි දියුණු වෙන්න මව්වත්කම වැඩි දියුණු වෙන්න එයාගේ ජීවිතයට පුදුමාකාර විදියට මේ සෝබාදහමේ ආශිර්වාදය ලැබෙනවා. ඒක ඒකාන්තයි. එහෙනම් මගේ පුතේ අපි තවත් වීඩියෝ එකකින් නැවත හම්බ වෙමු. මගේ දරුවෝ හැමදෙනාටම මේ සෝබාදහමේ ප්‍රබලතම ශක්තිය ආශිර්වාදයේ බලය නිරන්තරයෙන්ම ලැබේවා. මගේ දරුවන්ගේ ජීවිත ප්‍රබලව බල ගන්නන්නට මේ සෝබාදහමේ සියලුම බලවේගයන්ගේ ආශිර්වාදය ලැබා ගන්නටත් වෘක්ෂ දේවතාවුන් වහන්සේලාගේ ඉෂ්ට දේවතාවුන් වහන්සේලාගේ ආශිර්වාදය ආනුභාවය නිරන්තරයෙන්ම ලැබෙන්නටත් කටයුතු සැලසේවා. මගේ දරුවන්ගේ ජීවිත සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. ජීවිත භාග්‍යවන්ත වේවා. භාග්‍යවන්ත වේවා කියලා මම ආශිර්වාද කරනවා. ස්වස්ති සිත.